හෙලෝ කොහොමද ඔයගලන්ට ඔයගොල්ලෝ හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් අද දකින්නේ ඔයගොල්ලෝ මේ අද චුට්ටක් උදේවරුව වැහැපු දවසක් මේ. ඉතින් උදේ මං කිරිබත් හදුවා කිබබාගේ වැඩි ඉල්ලීමට මල්ලි බබා දැන් හරි ආසයි මිල්ක් රයිස් ගා කන්න කිරිබත්. ඉතින් ඒගොල්ලන්ට කිරිබත් හදලා දීලා දැන් මේ ඒගොල්ලෝ චුට්ටක් සෙල්ලම් කරනවා. මේ අපි අලුතෙන් ගෙනාලා දුන්න ඒගොල්ලන්ට මේ මොකද ඉස්කෝලේ නිමාඩු කාලේනේ ඒගොල්ලන්ට කොච්චර දේවල් තිබුණත් මදි. ඉතින් මේ කාලේට ඒගොල්ලන්ව එන්ටර්ටේන් කරන්න ගේ ඇතුළේමනේ ගොඩක් කලාවට ඉන්නේ. ඉතින් අද දැන් මේ දවස් ටිකේ වැස්සට නැත්තම් මේ කාලේ හරීම රස්නේ. එළියට යන්න බෑ දවල් කාලේට කොච්චර ගෙදර හිටියත්. එක්ක උදෙන්ම යන්න ඕනේ 8 වෙනකොට හරීම රස්නේ. එක්ක ඉතින් හවස 7ට වගේ තමයි එළියට යන්න පුළුවන්. ඉතින් ගේ ඇතුළේ තියාගන්න නිසා මේගොල්ලන්ට මොන හරි ඉතින් අපි ගෙනත් දෙනවා. දැන් මේ මාබල් රන් සෙට් එකක් ගෙනත් දීලා තිබුණා. ඒකත් එක්ක ඒගොල්ලෝ සෙල්ලම් කරනවා තමයි දකින්නේ. මොකද ඒ දවස් ටිකේ ස්පෙෂලි එළියට යන්න උන්නේ වැස්ස නිසා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වෙලා මේකත් එක්ක ඇත්තටම දැනටත් දැන් අරන් දීලත් මාසයක් විතර වෙනවා මේ තාවමත් ඒකත් එක්ක සෙල්ලම් කරන්න ආසාව හැමම තියෙනවා මලි බබාගේ. ඉතින් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා තමයි දකින්නේ. එහෙනම් බලන්නකෝ අද වීඩියෝ එකෙන් මම මොනවද අරගෙන ඉවලා තින්නේ කියලා. ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් දැන් මම මේ ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මම සාමාන්‍යයෙන් කුකින් වීඩියෝ එකක් මොන හරි ගෙනාවොත් කවුරු හරි එක්කෙනෙක් හරි වී කමෙන්ට් එකක් දානවා වීඩියෝ එකට කොහෙන්ද මගේ මේ පෑන්ස් කුකින් වෙයර් සෙට් ගන්නෙ කොහෙන්ද මේ පොට්ස් පෑන්ස් ගන්නෙ කියලා. ඉතින් මම හිතාද ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. මෙතන මේ තියෙන සෙට්ස් දෙකක් තියෙන්නේ. මෙතන මේ මම තාම යූස් කරලා නැහැ. මෙතන මේ අයිනෙම්ම තියෙන සෙට් එක මේ සෙට් දෙකම අතරම ගත්තේ මේ කොස්කෝ එකකින් දැන් මාස දෙකකට විතර කලින් ඉන්දිකා අරගෙන ආවේ. මෙතන මේ තියෙන හෙන්කල්ස් එකේ හෙක්ස්ක්ලඩ් තුනක්. ඉතින් ඒ ටයිප් එකේ පෑන්ස් තුනක් තියෙනවා මෙතන. මම එකයි යූස් කරලා තියෙන්නේ. පළවෙනි එක චූටි එක විතරයි. අනිත් දෙක තාම යූස් කරලෙත් නැහැ. ඉතින් ඒත් එක්කම මේ non stick මිදින් මට හරි ලේසි. ගොඩක් වෙලාවට මේගොල්ලන්ට ඒවා මේ බිත්තර අනම්මන ටක් ගාලා හදලා දෙන්න. ඒ වගේම මෙතනින් තියෙන්නේත් මේ මොනවාද ස්ටේන්ලස් ස්ටිල් වර්ගයේ මේ සෙට් එකක්. ඒකට ඒ ඔක්කොම ආවා. ඒ ඔක්කොම ටික මම තාම සමහර ඒවා යූස් කරලා නැහැ. සමහර ඒවා නම් යූස් කරලා තියෙන්නේ. ඉතින් ඒ දෙකම මම ගොඩක් ආසයි. දෙකම ගත්තේ කොස්කෝ එකෙන්. ඉතින් ඒක හරියම රීසනබල් ප්‍රයිස් එකකට හම්බුණා. මට එක්සැක්ට්ලි මතක නැහැ. 100 ගණක් වගේ වෙන්න ඇති ඩොලර්. මම හිතන්නේ එක සෙට් එකක්. අනිත් එක නම් එච්චරුන්නේ නැහැ. මම හිතන්නේ 3 piece සෙට් එක. ඉතින් ඒ වගේම මෙතනින් මේ තියෙන්නේ cast iron enamelled Dutch oven හතරක්. ඉතින් ඒකට ගොඩක් පරණයි. ඉතින් මම මේවා නම් අරගෙන මේ හතර නම් අරගෙන අවුරුදු දෙකක් විතර ඇති මං හිතන්නේ. ඉතින් දෙක ආපු සෙට් එකක් ඒක. මේ දෙක තමයි එකෙන් මේකෙත් නම් ගණන් මතක නැහැ. තාමත් ඇති කොස්කෝ එකේ මම දැක්කේ නැහැ ළඟදී. මට මතක නැහැ තිබුණාද කියලා මම නෝට් කළේ නැහැ. තියෙනවා ඇති. ඉතින් ආසයි නම් මෙහෙ ඉන්න අයට කොස්කෝ තියෙන රටවල් වල අයට බලන්න පුළුවන් මේ වගේ පෑන්ස් තියෙනවද කියලා පොට්ස් තියෙනවද කියලා. ඉතින් මං ඊ ඩච් හවන් අතරටත් ආසයි. මම ගොඩක් වෙලාවට ඒවා හදනවා අපි ඒවා. ඉතින් දැන් ටික පරණ වෙලා වැදිලා තියෙනවා මේ සෙරමික් කෝටඩ්. ඉතින් චුට්ටක් වැදුන ගමන් ඉතින් තුවාල වෙනවා. හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම දැන් මෙතනින් තියෙන ඉන්දිකගේ ආසම මේ පෑන්ස් හතරක්. මේක මේ cast iron ලොජ් බ්‍රෑන්ඩ් එකේ cast iron මේ ලංකාවේ කියන්නේ මේ චීනත් චට්ටි කියලා මං හිතන්නේ. චීනත් චට්ටි තමයි cast iron වල කියන්නේ මං නිවැරදි නම්. ඉතින් මේ හතරක් තියෙනවා. එක සයිසස් වලින් ඉන්දික ගොඩක් වෙලාවට වෙනකොට ඒක යූස් කරන හරිම බරයි. මම යූස් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට මට බරයි. අත රිදෙනවා. ඕක හෙට මෙහෙට කරනකොට හොදන්න කරන්න යනකොට අත රිදෙනවා. ඉතින් ඉන්දික කෑම හදනකොට මේ cast iron pans තමයි ගොඩක් වෙලාවට යූස් කරන. ඉතින් අපි හරි ආසයි. මේක එකක් තියෙනවා අපි ඇත්තටම මේ ලොජ් ඒගොල්ලන්ගේ ට්‍රිප් එකක් කොහේ හරි යනකොට අපි ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකටම ගිහිල්ලා මේ අපි එකක් ගත්ත එකකුත් තියෙනවා. මට මතක නැහැ කොයි එකද කියලා. කොහොම හරි ඉතින් අපි ඒවටත් ආසයි. ඒක අර මේ අයන් අඩු අයට එහෙම හොඳයි. මේ pans වල වෙනවා නම් අයන් ලැබෙනවා ඇඟට. අයන් වල ඉන්නේ cast iron. ඉතින් මේ අයන් අඩු අයට මේ පෑන්ස් වලින් වෙනවා නම් ඉතින් හොඳයි. මේ පරම්පරා ගානක් තියාගන්න පුළුවන්. මෙහෙම ගොඩාක් පරම්පරාවට මෙහෙම මේවා දෙනවා කියලා මම අහලා දෙනවා. ඉන්දික කියනවා මේ පවුලෙන් පරම්පරාවට දෙනවා කියලා එච්චර කල් තියාගන්න පුළුවන් මේවා. ඉතින් හරිම හොඳයි. කොහොමත් උයනකොට පාවිච්චි කරන දේවල් ලංකාවේ නම් අපි මැටි වලම් පාවිච්චි කරනවා නේද? ඒක ගොඩාක් හොඳයි. ඉතින් ඒ වගේ මම හරි ආසාවෙන් ඔන්න පාවිච්චි කරන මගේ මේ දවස්වල පොට්ස් ටික මම හිතුවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මම හිතනවා එහෙනම් ඔයගලන්ට අද යහපු අයට පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා.
අන්න දැන් මම මේ දවල්ට හොයාගන්න හදන දවල්ට හොයාගන්න කියන්නේ ගොඩාක් දේවල් නෙමෙයි මං ගාව විතුරු ටිකක් තියෙනවා ඒකට මේ ඉන්දික ගෙනාවා මේ මොනවාද බණ්ඩක්කා ටික ගෙනාවේ වෝල්මාර්ට් එකේ තිබිලා ඒක එච්චරම හරි නෑ වගේ අපි අර ඉන්දියන් කඩෙන් අපේ වගේ මේ විදිහට තියෙන එක වගේ නෙමෙයි චුට්ට වෙනස් ඒ වගේම නෙළුම් අල වගේක් තිබුණා. ඉතින් ඒ දෙක හදා ගන්නවා කියලා හිතුණා. මොකද ටක් ගාලා සවුත් වෙන්න බලනවා. බණ්ඩක්කා හැම ගෙනල්ලා ගොඩක් දවස් තියාගන්න බෑ. ඒක හන්දා මං හිතුවා ඒක තෙල් දාගෙන මේක මේ නිකන් තෙලට දාලා කිරි චුට්ටක් දාලා ගන්නවා කියලා. නෙළුම් අල එක නෙළුම් අල නම් මුලින්ම මම තෙලට දැම්මට ඊට පස්සේ වතුර චුට්ටකුත් දාලා තැම්බෙන්න තියලා තඹ ගන්න හරිය අමාරු නම් මේක වරුවක් ගියා මට තඹ ගන්න. ඉතින් ඊට පස්සේ මේකට කිරි ටිකක් දාලා ගත්තා. ඒ විදිහට තමයි මම නෙළුම් මල එක හදාගත්තේ සාමාන්‍ය විදිහට. ඉතින් ওই කරියස් දෙක තමයි මම අද දවල්ට මේ හදාගන්නේ. මං ගාව මාළු තියෙන උයපුවා. ඒ හන්දා මම ওই විදිහට දවල් කෑම ක්ලාස් එක කරගන්නවා තමයි දැන් ඕගොල්ලෝ දකින්නේ. ඔන්න දැන් ඔයගොල්ලෝ දකින්න අපේ සමයකේ ඉඳන් පටන් ගත්ත මල්ලි බබාට ස්විමින් ක්ලාසස් එක මේ කෝස් එකක් වගේ මේක කරන්න තියෙන්නේ මේ සතියට දවස් 4ක් යනවා පැය භාගයක්. එක දවසකට පැය භාගයයි මේ ප්‍රයිවට් ලෙසන්ස් තමයි මේ පර්සනල් එයාට ඉන්නවා මේ කෝච් කෙනෙක් එයාට මේ ප්‍රයිවට් ලෙසන්ස් දෙන. ඉතින් එහෙම ගෙනල්ලා අපි දවස් 4ක් සතියට කරවන්න තමයි හදන්නේ. මොකද නැත්තම් මේ මෙහි තියෙන ක්ලාසස් ගොඩක් වෙලාවට මේ බබාලට පොඩි කාලේ ඉඳන් දැන් අර අල්ලගන්න කාලේ තියෙන සතියට එක දවසයි සමහර ක්ලාසස් වල 20 minutes වගේ. එතකොට ආයි ළඟ දවස් යනකොට ගොඩාක් කාලේ යනවා බබෙකුට ස්විමින් කියන දේ ඉගෙන ගන්න. ඉතින් අපි හිතුවා මෙහෙම මේ ප්‍රයිවට් ලෙසන්ස් අරගෙන කියලා දෙන එක හොඳයි කියලා. එතකොට ඇත්තටම මම හිතුවට වඩා කේඩන් ආසාවෙන් යනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ආගේ කෝච් හරි ආසයි ආගේ කෝච්ට. ඉතින් ඒත් එක්ක හොඳට මේ ඉක්මනින් අල්ලගනි කියලා හිතෙනවා. ඉතින් දැනට දවස් කීපයක් දැන් අපි ආව එක්කගෙන ගියා. අකි බබත් යනවා මගෙත් එක්ක මල්ලි එක්ක ගෙනන දවස් වලට. ඉතින් ඒ විදිහට ඔන්න මල්ලි බබා ස්විමින් ඉගෙන ගන්නවා තමයි දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ. ඔන්න දැන් මං හදන්නේ රස කෑමක් හදන්න. සව් හදන්න තමයි මං හදන්නේ. ගිය මාසේ කලින් මාසේ වෙසක් තිබුණ පොසොන් තිබුණ ඕගොල්ලෝ හොගාලා ගිහිල්ලා මේ සව්දන්සල් වන්දලා තියෙනවා මං දැක්කා. ඒ දැකලා මම රත තුන හදන්න ඕනේ කියලා. ඉතින් මම මේ සව් වගේක් හදනවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. හරිම ලේසියිනේ හදන්න. මහ ලොකු දේවල් ටිකක් ඕනෙත් නෑ. ටක් ගාලා හදා ගන්නත් පුළුවන්. මං හිතන්නේ මේ සව් එක අපි සාමාන්‍යයෙන් නම් ගන්න ඉන්දියන් කඩෙන් මට මතක විදිහට ඉන්දික තමයි මේක ගෙනාවේ. මං හිතන්නේ එක්ක Kroger or Walmart මොකෙන් හරි තමයි එයා ගෙනත් තිබුණේ. ඉතින් මම හරි ආස කෑමක් ඉන්දිකත් හරි ආස. හැබැයි නිතර හැදෙන්නේ නැහැ. කලාතුරකින් තමයි හැදෙන්නේ. හරියට අපි මොකද හවසවරු අපි කාර්ය බහුලයි. අපි ගොඩාක් වෙලාවට කාර්ය බහුල නිසා ගෙදර අර ඉන්න වෙලාවක් අහු වෙනවා අඩුයි. හින්දුනොත් තමයි හවසවරු නිකන් ඕක හදලා බොන්න හිතෙන්නේ. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලෝ දකින්න මම බටර් චුට්ටක් පෑන් එකකට දාලා කජු ටිකකුයි වියලි මිදි ටිකකුයි දාලා ඒකත් හොඳට එකතු කරලා රසට හදාගන්න තමයි හදන්නේ. එහෙනම් බලන්නකෝ මම කොහොමද මේ රස සව් එක හදාගන්නේ කියලා.
ඔන්න ඇත්තමයි මම මේ කියන්නේ ඉන්දිකයි මමයි ජීවිතේ කාපු ඇත්තටම රසම සව් එක කිව්වත් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි සව් වලින් එකක් කියලා කියන්නම්කො මං නැත්තම් ඔයගොල්ලෝ හිතන්නේ මේ මම හදපු නිසා අපි කියනවා කියලා. නෑ එහෙම නෙවෙයි. ඇත්තටම මාර රසට ආවා. මේ මම දැම්මේ කිතුල් හකුරු. ඉතින් ඒ දාපු නිසා හොඳට රසට කජුයි වියලි මිදි ඔක්කොම මේමත් එක්ක හැපිලා එනකොට මාර රසට ආවා. රසත් පැණි රසත් අර වැඩි නැහැ ගානට. උකු ගතියත් ගානට සව්වටත් හොඳට පදමටම තැම්බිලා තිබුණා. මේ ඔක්කොම හොඳට ආවා. දා සව් එක මාර රසට තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට රසම රස සව් එකක් අපි එදා හදාගත්තා. ඔන්න දැන් ඔයගොල්ලෝ දකින්නේ අපි ඩිනර් හදනවා. ඉතින් අද හිතුවා ඉන්දික කාලෙකින් ගේන්න ඕනි කියලා ස්ටේක් හදන්න ගෙදර. මොකද ඉන්දික හරි මාස කෑමක් ස්ටේක් කියන්නේ. ඉතින් එයා හන්දම තමයි අපි ගෙදර හදන්නේ. ඉතින් අපිට නෙමෙයි අපි කනවා. නමුත් ස්පෙෂලි ගෙදර හදනවා නම් එයා තමයි ගේන්නේ. එයා තමයි හදන්නේ. ඔක්කොම බාර එයා තමයි මේකේ. මම ග්‍රීන් බීන්ස් ටික හැදුවා. මෙන්න මේ සීසනින් එක විතරමයි අතර මම එකතු කළේ. ග්‍රීන් බීන්ස් ටික ඉස්සෙල්ලාම ඔය වගේ තම්බගෙන ඉස්සලා ඒක තැඹුණාට පස්සේ විනාඩි 5ක් 10ක් වගේ තැම්බෙනකොට අර හැපෙන ගානට තැම්බෙන්න ඕනේ. බෙරි වෙන ගානට නෙමෙයි. ඊට පස්සේ ඒක අයිස් වතුර එකකට දාලා මේ වතුර බේරෙනකන් තියලා තෙල් චුට්ටක් ඔලිව් ඔයිල් චුට්ටක් දාලා මේ ග්‍රීන් බීන්ස් ටික දාලා මම සීසනින් එක මම පෙන්නපු දාලා ගත්ත එක විතරයි මම කළේ. අතරම හරිම රසට තිබුණා. හරිම සිම්පල්, හෙල්දි හැමදේම තිබුණා. ඊට පස්සේ මෑෂ් පොටේටෝ එකක් හැදුවා. මම මෑෂ් පොටේටෝ එක පැකට්ස් තියෙනවා මෙහෙ ගන්න. මේක හරිම ක්වික් ඇන්ඩ් ඊසි. ඒක හදාගත්තා මේ ඩිනර් කරගන්න. හරිම ලේසියෙන් ඔන්න ඩිනර් එකක් හදා. හැබැයි මේ ස්ටේක් එක නම් හරි පදමට ගන්න දන්නේ ඉන්දික. මම නම් හදලම නැහැ. මේ ඉන්දික තමයි මේ හදන්නේ එක. ඉතින් එයා බාරෝන රසට හදාගත්ත අපි ඩිනර් එක. ඔන්න ඔය විදිහට තමයි එදා අපේ ඉන්දිකගේ ෆේවරිට්ම ඩිනර් එකක් අපි හදාගත්තේ. මේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කියපු මේ මොනවාද මෑෂ්ඩ් පොටේටෝ පැකට් එක. මේක ඇත්තටම පවුඩර් එකක් වගේ ඉන්නේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ වතුර උතුරන වතුරට මේකේ ප්‍රමාණයක් තියෙනවා. කප් දෙකක් වගේ ගන්න ඕනේ. ඒකට මේ පැකට් එක දාලා ක්වික්ලි මික්ස් කරගන්න තියෙන්නේ. ඊසිලි හදාගන්න පුළුවන් මෑෂ්ඩ් පොටේටෝ එක ඔන්න ඔය විදිහට. ඉතින් අපි ආස සාමාන්‍යයෙන් මේ කම්බිනේෂන් එක මෑෂ්ඩ් පොටේටෝ ග්‍රීන් බීන්ස් ස්ටේක් එක කරනවා නම් ස්ටේක්ස් එක. ඉතින් අපි ස්ටේක්ස් මේ දෙකයි හදන්නේ. මොකද දෙක හදුවම අපි තුන් දිනකට ඇති. මල්ලි බබා කන්නේ නැහැ. අක්කි කන්න ආසයි. අක්කි හරි ආසයි. අක්කි ඩැඩි වගේ තමයි. මේ ඩැඩි කන්න මොනවද හරි මාසයත් කන්න. මේ ඉතින් අපි තුන් දිනාටම ඕක හොඳටම ඇති. මොකද හරි හෙවිනේ. ස්ටේක් එකක් කියන්නේ හරි හෙවි එකක්ම කන්න බෑ සාමාන්‍යයෙන්. ඉතින් අපි තුන් දිනාට අපි ওই විදිහට ඔන්න ඩිනර් හදාගත්තා. ඔන්න එහෙනම් මේ තියෙන ඉන්දික එදා හදපු රසම රස ඩිනර් එක. ඒ හදනවත් එක්කම එහෙනම් අද වීඩියෝ එක අපි මෙතනින් නවත්තන්න තමයි ලෑස්ති වෙන්නේ. thank you so much හැමදාමත්ම වගේ අපිත් එක්ක එකතු වෙනවට. එහෙනම් තව ලස්සන වීඩියෝ එකක් අරන් ලබන සතිය එනකන් අපි ගිහින් එන්න. ඔයගලන්ට සුබ දවසක්. bye bye.